හරි අපි දැන් එහෙනම් සාකච්ඡා කරමු සාපේක්ෂ ප්‍රවේගය ගන්න. ඔයාලට පේන්න තියෙනවා ගන්න try කරලා discussion එක බලන්න. මුලින්ම කියනවා කාර්යයක් පොළවට සාපේක්ෂව w ඒකාකාර වේගයෙන් උතුරු දිශාවට ගමන් කරයි. ලොරියක් උතුරෙන් නැගෙනහිරට ෆයි බෙදීම 6 කෝණයකින් ආනත ඒකාකාර වේගයෙන් ගමන් කරයි. එතන ලොරියට දීලා නැහැ පොළවට සාපේක්ෂව ප්‍රවේගය. හැබැයි අනිවාර්යෙන්ම ඔයාලා දන්නවා ඒ කියන්නේ තව කාට හරි සාපේක්ෂව කියලා දීලා නැත්නම් ඒ තියෙන අනිවාර්යෙන් පොළොවට සාපේක්ෂ ප්‍රවේගය කියලා ඔයාලා දන්නවා. එතකොට මෙතන තියෙන්නේ මේ ලොරියේ පොළොවට සාපේක්ෂ ප්‍රවේගය තමයි උතුරින් නැගෙනහිරට පයි පෙදීම කෝණයකින් ආනතව ඒකාකාර වේගයෙන් යනවා. ඒකාකාර ප්‍රවේගය. එක්තරා මොහොතකදී ලොරියෙන් දකුණින් නැගෙනහිරට පයි බෙදීම 3ක කෝණයකින් කේන්ද්‍රකින් කාර්යය පිහිටයි. පළවෙනි කොටස යනවා. කාර්ය සහ ලොරිය එකිනෙක ගැටෙනවා. අන්න ගැටුම් මත. එකිනෙක ගැටෙනවා නම් අනිවාර්යෙන්ම අපි දන්නවා ඒ දෙන්නගේ එක්කෙනෙක්ට සාපේක්ෂව අනිකගේ ප්‍රවේගය තියෙන්න ඕන යාගේ දෙසට. දැන් ලොරියට සාපේක්ෂව කාර්යයේ ප්‍රවේගය තියෙන්න ඕන ලොරිය දෙසට. කියන්නේ දැන් ඔන්න ලොරියේ ඉන්න එක්කෙනෙක් බලනවා නම් කාර් එක දිහා එයාට පේන්න ඕන කාර් එක තමන්ගේ දෙසට. කාර් එකේ ඉන්න කෙනෙක් බලනවා ලොරිය දිහා. කාර් එකේ ඉන්න එක්කෙනාට පේන්න ඕන ලොරිය තමන්ගේ දෙසට එනවා. ඒක නැත්නම් හැප්පෙන්න බෑනේ දැන්. අපි සාපේක්ෂ ප්‍රවේග කාර් එකට සාපේක්ෂව ලොරිය ප්‍රවේගය කියන්නේ කාර් එක එක තැන ඉන්නවා වගේ. එක තැන ඉන්නවා කියලා හිතාගෙන ලොරිය දිහා බලන්න ඕනේ. එතකොට ලොරිය තමන්ගේ දෙසට එනවා කියලා තමයි අපි. එහෙම නැත්නම් ගැටෙන්න විදියක් නැහැ. කියන්නේ එක්කෙනෙක්ට සාපේක්ෂව අනිත් එක්කෙනාගේ ප්‍රවේගය අර තමන් දෙසට තියෙනවා. ඊට පස්සේ දෙවෙනි කොටසේ කියන වෙනම කතාවක්. දෙවෙනි කොටසේ දැන් ගැටුම් මග නෙමෙයි. ලොරිය මූල 5යි w බෙදීම දෙක ප්‍රවේගයකින් පොළොවට සාපේක්ෂව චලිත වෙනවා. කාර්ය සහ ලොරිය අතර කේ බෙදීම මූල දෙකක අවම දුරක්. කෙටිම දුර අපි දන්නවා කෙටිම දුර එන්නේ ගැටුම් මග වෙනයි කෙටිම දුර කතාව වෙනයි. ගැටුම් මග ඔස්සේ එනවා නම් කෙටිම දුර පවතින කියන්නේ නැහැ. කෙටිම දුර බිඳුවක්. ගැටුම් මග හැර අනිත් ඕනම පතයක් ඔස්සේ යනකොට කෙටිම දුරක් හටගන්නවා. අන්න ඒක තමයි මේ දීලා තියෙන කේ බෙදීම මූල. එහෙම අවමුදුරක් පවත්වා ගැනීමට පොළොවට සාපේක්ෂව ලොරිය ගමන් කළ යුතු දිශාව උතුරින් නැගෙනහිරට ගැමා කෝණයක්ලු අන්න ඒක 5 බෙදීම 6. ඒ කියන්නේ 30ට වඩා අඩු කෝණයක්. නම් ගැමා මෙන්න මේ ප්‍රකාශනයේ බව පෙන්වන්න කියලා. අන්න ඒ පොයින්ට් එක සෑහෙන වැදගත් වෙනවා. මොකද ගැමා කියන එක 30ට වඩා අඩුයි කියලා. අපි බලමු අයි එක එච්චර වැදගත් වෙන්නේ කියලා ගන්න හදන්න යද්දි ඒක ලස්සනට පැහැදිලි වෙනවා. මොකද වෙන්නේ කියලා. හරි ගානේ දත්ත ටික මම දාගත්තා. මෙතන VCE මම C කියලා ගත්තේ කාර් එක. L කියලා ගත්තේ ලොරි. හරි. VCE කියන්නේ උතුරට W. පොළොවට සාපේක්ෂව කාර්යයේ ප්‍රවේගය. VCE උතුරට W. පොළොවට සාපේක්ෂව ලොරියේ ප්‍රවේගය. VLE උතුරින් 30ක් නැගෙනහිරට. ඒක මම විශාලත්වය දීලා නැහැ දිශාව විතරයි දීලා. විශාලත්වය මම ගත්තා VL කියලා. ඒක නෑ ප්‍රහන්න දී අපිට ගන්න තියෙන්නේ VL නුයි ගැටීමකට ගත්තාම කාලය. හරි. එතකොට ඔයාලා කොහොමද දන්නව ගන්න තියෙන සාපේක්ෂ මූලධර්මයෙන්? ඒක අනිවාර්යෙන් දානවා අපි කිව්වා මේ පළවෙනි කොටස. ගැටුම් මඟ. මේ දෙන ගැටෙන්නනේ හදන්නේ. එහෙනම් මේ එක්කෙනෙක්ට සාපේක්ෂව අනිකගේ ප්‍රවේගය මෙහා දෙසට තියෙනවා. ඒ කියන්නේ කාර්යයට සාපේක්ෂව ලොරියේ ප්‍රවේගය තියෙනවා කාර් එක දෙසට. ඒ කියන්නේ කාර් එකේ ඉන්න එක්කෙනා බලන් ඉන්නවා නම් ලොරිය එනවා කියලා පේනවනම් මෙයාගේ දෙසට. ලොරිය ඉන්න කෙනෙක් බලන් ඉන්නවා නම් කාර් එකේ ඉන්නවනම් පේනවා කාර් එකේනවා පේනවනම් ලොරිය දෙසට. හරිද? ඒතර මම ගත්ත කාර්යයට සාපේක්ෂව. කාර් එකේ ඉන්නම් බලන් ඉන්නවා. කාර් එක එක තැන තියෙනවා වගේ. කාර්යයට සාපේක්ෂව ලොරියේ ප්‍රවේගය. අනේක සාපේක්ෂ ගුණධර්මයට අනුව ප්‍රවේග ගුණධර්මයට අපි දන්නවා VLC සමානයි VLE ගන්න VEC LC මැදට E දාගන්න LC මැදට E දාගන්න VLC වෙකට තියෙන මැදට ආවයි ඒතර VLE කියන්නේ මෙයා උතුරින් 30ක් නැගෙනහිරට VL හරිද දැන් VCE තමයි උතුරට ගන්න ඒතකොට VEC අකුරු දෙක මාරු වෙච්ච ගමන් දිශාව මාරු වෙනවා විශාලත්වයෙන් පස්සේ නෑ දිශාව මාරු හරිද? ඒතකොට පල්ලෙහාට W. දැන් උතුරට W නේ තිබ්බේ. දැන් දකුණට W. හරිද? අන්න.
කාර්යයට සාපේක්ෂව ලොරියේ ප්‍රවේගයේ දිශාව ගන්න. ගැටුම්මගනේ ගැටෙනවා නම් අපි කියු විදිහට කාර්යයට පේන මොන ලොරිය එයාගේ දිශ කරනවා. එයාගේ දිශ කියන්නේ මොකක්ද? මේ තියෙන දිශාව. අපි මුලින් කියනවා මෙන්න මේ කාර්යයට තියෙන්නේ ලොරියට දකුණින් 60 නැගෙනහිරට කීදුරකින්. මෙන්න ලොරිය දකුණනේ මේ තියෙන්නේ. පල්ලෙහා. ලොරියට දකුණ කියන්නේ මේ. දකුණින් 60ක් නැගෙනහිරට. දකුණින් 60ක් නැගෙනහිරට. නැගෙනහිරින් කීදුරකින්. මෙන්න කීදුරකින්. එතකොට ලොරියට සාපේක්ෂව කාර්යයේ ඉන්නේ දකුණින් 60ක් නැගෙනහිරට. කාර්යයට සාපේක්ෂව ලොරිය අපි පිළිගන්න ගන්න පුළුවන්. ඒතර මෙයක් 60යි ඒකාන්තර කොහොමද? බලනවා නේද? ඒතර කාර්යයට සාපේක්ෂව ලොරිය ඉන්නේ මේ උතුරින් 60ක්. ඒතර යා එනවා පේන්නවනේ. අපිට මේ විදිහට දාන්නත් බැහැ. එහෙම දාන්නත් බැහැ. ඕන එහෙම දැන් ලේසි. මේ තියෙන විදිහ ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් උතුරින් කාර්යයට සාපේක්ෂව උතුරින් 60ක් උතුරින් මෙතන කාර්යක නම් උතුරින් 60ක්. උතුරින් 60කින් එනවා කියලා කියන්නත් පුළුවන්. දෙකම මේ දෙකම එක වලට වෙනවා. මේ කාන්තර කොන් තියෙන්නේ කියලා. හරි. මේකම තමයි මම මෙහෙම ගන්නේ. මේ ඒකාන්තර කෝණනේ. ඒතර මේ කෝණ දෙක සමානයි. හරි. ඒක උත්තර ගන්න ගන්න. මම තේරුම් ගන්න ඕන මේ තියෙන්නේ කාර්යයට සාපේක්ෂව ලොරියේ ප්‍රවේගයේ දිශාව. ඒ කියන්නේ මෙයා හැප්පෙන්නනේ ගැටෙන්නනේ. ඒතර කාර්යයට පේනවනේ මෙයා දිගේ නේද. ඒතකොට ඒකේ දිශාව තමයි මේ දිශාව ගන්න විදිය තමයි වලට මෙයා දෙන්නේ. දකුණින් 60ක් වෙන්නනේ තියෙන්නේ. ඒතකොට දිශාව වෙන්න ඕන ඒකම තමයි. හරිද? එතකොට මේක තමයි සාපේක්ෂ මූල ධර්මය අපි දාලා අපි ගත්ත දර්ශනය. එතකොට මම මේක දෛශික ස්වරූපයෙන් නිරූපණය කරනවා. මේ ප්‍රවේගයට මම PQ දෛශික කියලා ගන්නවා. මෙයා QR ගන්නවා. එතකොට මෙයා PR. හරිද? දෛශිකනේ. ප්‍රවේගය කියන්නේ දෛශික. එතකොට PQ දා QR සමානයි PR. දැන් ඕක ලියාගත්තා නම් වැඩේ කොට හැබැයි ත්‍රිකෝණය අඳ ගන්න. ප්‍රවේග ත්‍රිකෝණය අඳ ගන්න. ඒක තමයි ඊට පස්සේ තියෙන ලොකුම වැඩේ. මේක හරියට අඳගත්තා කියන්නේ. දාන්න ගානේ උත්තර ටික නිකම්ම ගන්න. දැන් අපි බලමු ප්‍රවේග ත්‍රිකෝණය අඳින්නේ. මෙතන නම් තියෙන්නේ මේ ත්‍රිකෝණය අඳින ලේසි අතරම කිව්ව. මොකද අපි දිශා තුනම දන්නවා. රවුම් ගහන්න මුකුත් කරන්න දෙයක් නැහැ. ඒකට විශාලත්වයක් දන්නවා. දිශා තුනම දන්නවා. ඒකට අපි P වලින් පටන් ගමු දැන්. මෙයා එන්න ඕන සිරස්ස පල්ලෙහාට. ඒතර මෙයා PQ උඩට ගිහින් QR පල්ලෙහාට. PQ උඩට යනවා. ඒතකොට උඩට යන්නේ මොන දිශාවට? උතුරින් උතුරක් ගහන්නම් මෙහෙම. උතුරින් 30කින් යන්නේ. P මෙතනින් පටන් ගත්තා. 30කින් යනවා. හරිද? ඒතර QR එන්න ඕන. මෙයා දෙවිනේ QR PQ මෙතන. QR පල්ලෙහාට එන්නේ. QR තියෙන හරියටම පහළට. R මේක W. විශාලත්වය W. QR එතකොට PR එනවා මොකක්ද? PR ගේ දිශාව තමයි මේ තියෙන්නේ. මේ PR ගේ දිශාව. දකුණින් 60ක් වෙන්න. එතකොට මේ 60 මෙතන 60 වෙච්ච ගමන් ඔයාලට පේනවනේ මෙතන අංශක 90ක් හැදෙන්නේ කියලා. දැන් මෙතන 60යි මෙතන 30යි 90යි. ඒකට ඇතුලේ කෝණය 90 වෙනවා. අන්න ඍජු කෝණයක් කියන විදිහට තමයි තියෙන්නේ. ඒ 90 වෙන හැටි මෙන්න මේ මෙතන 60යි. සරල රේඛාව මත කෝණ අයික 180 වෙනකොට මෙයා 60 වෙද්දි මෙයා 30 වෙද්දි මේ දෙක එකතු 90 නම් ඉතුරු එක්කෙනා 180 න් 90ක් අඩු කරාම 90. හරි ඔයාලා දන්නවනේ. PQR. PQ මෙහාට තියෙනවා. ඒතර PQ කියන්නේ VL නේ. මෙයාගේ විශාලත්වය VL. PQ කියන්නේ නේ PQ උඩින් තියෙන මේ අයර උඩින් ඉන්නේ මෙයා EL. PEL කියන්නේ පොළොවට සාපේක්ෂව ලොරියේ ප්‍රවේගය. ඉතින් PQ වලින් නිරූපණය වෙන්නේ. QR වලින් නිරූපණය වෙන්නේ මෙන්න මෙයා. ඒ කියන්නේ QR හරිද? අන්න ත්‍රිකෝණය මම ඇඳගත්තා. දැන් අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න තියෙනවා. දැන් අපෙන් අහන්නේ මොකද්ද? පොළොවට සාපේක්ෂව ලොරියේ ප්‍රවේගය. ලොරියේ ප්‍රවේගයේ දිශාව දීලා තියෙනවා. අපිට හොයාගන්න තියෙන විශාලත්වය විතරයි. මෙන්න P. ඍජු කෝණයේ ත්‍රිකෝණය කෙලින්ම දැන් මෙහා 30 කියන්නේ මෙහා ඒකාන්තර කෝණ. මෙහා 60 කියන්නේ. මෙහාත් 60යි ඒකාන්තර කෝණ. ඒතර VL කියන්නේ කෙලින්ම W ගේ මෙහාට තියෙන විභේදනයනේ. පයිතගරස් ත්‍රිකෝණය පයිතගරස් දාන්න ඕනේ නැහැ. ඍජු කෝණයේ ත්‍රිකෝණයනේ. එතකොට VL කියන්නේ
W cos 30. හරි. කෙලින්ම කාරණය විභේදනය කරන්නේ VL කියන්නේ W මූල 3යි W බෙදීම දෙක. මේක තමයි උත්තරේ. අපි මෙතන ඉරිගහලා හරියන්නේ නැහැ. අපි අහන්නේ මොකද්ද? ලොරිය පොළවට සාපේක්ෂව ලොරියේ ප්‍රවේගයනේ. ඒක අපි ලස්සනට කියන්න ඕන. VLE සමාන. විශාල ප්‍රවේගයක් කියන්නේ දෛශිකයක්. දෛශිකයේ විශාලත්වයක් දිශාවකුත් තියෙනවා. මේ තියෙන විශාලත්වය දිශාවත් අනිවාර්යෙන් අපි දිශාව කොහොමද දීලා තියෙනවා. ඒක දා 30කින්. ඔක තමයි සම්පූර්ණ උත්තර. පොළවට සාපේක්ෂව ලොරියේ ප්‍රවේගය එන විශාලත්වය තියෙන දිශාව. ඔක තමයි. දැන් ප්‍රවේගයක් මේ දෛශිකයන්නේ. ඒතකොට විශාලත්වයේ දිශාවයි දෙකම දෙන්නේ. ඒතකොට තමයි නිවැරදි උත්තරය. හරි. තව දෙයක් අහනවා. ගැටීමකට ගන්න කාලය. අපි බලමු. දැන් කාලය හොයන්න අපි අනිවාර්යෙන් දන්න චලිත සමීකරණ ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ වань. තරණ මොකුත් නැහැ. එකම චලිත සමීකරණය වෙන්නේ S = U. හරිම ලේසි සමීකරණයක්. හැබැයි ඔක දාගන්න ඕන චලිතය මොකද්ද කියලා හරියට හොයන්න. මොන චලිතයටද දාන්නේ? දැන් චලිත අපි දන්න පොළොවට සාපේක්ෂව ලොරිය චලනය වෙනවා. පොළොවට සාපේක්ෂව කාර්ය චලනය වෙනවා. අපි දන්නවා කාර්යයට සාපේක්ෂව ලොරිය චලනය. චලිත තුනක් තියෙනවානේ. පොළොවට සාපේක්ෂව දෙන්නගේ චලිත තියෙනවා. දෙන්නට සාපේක්ෂව දෙන්නගේ චලිත. දැන් අපි ගන්න දුර කවුද? අර K කියලා තිබ්බේනේ. මම ඒක ආයෙ ගන්න. අර මුලින් කිව්වා වගේ දැන් කාර්යයට පේන්න ඕන නම් මේ ලොරිය ගැටෙන් වෙනවා කියලා මෙන්න මෙහා දිගෙන් එන්න ඕන. මෙන්න මේ පාර දිගේ තමයි. ඒතකොට මේ පාරේ දුර කීයද? මේ දුර අන්නේ දීලා තියෙනවා K කියලා. ඒ මොන දුරද? කාර්යයට පේන ලොරිය එනවා කියලා. කාර්යයට ලොරිය එනවා කියලා පේන පාරේ දිග. කාර්යයට පේන. එහෙනම් ඒ කියන්නේ කාර්යයට සාපේක්ෂව. ලොරියට සාපේක්ෂව ගන්න පුළුවන්. අපි අර මේ ප්‍රවේග මූලධර්මයට දැන් කාර්යයට සාපේක්ෂව කියලා. ඔව්. එතකොට කාර්යයට පේන ලොරිය එන පතේ දුර තමයි මේ තියෙන්නේ. එතකොට එහෙනම් මම දානවා කාර්යයට සාපේක්ෂව c ට සාපේක්ෂව L ගේ චලිතයට. කාර්යයට සාපේක්ෂව ලොරියේ චලිතය. ඒ කියන්නේ මෙන්න මේ LC චලිතයට තමයි මම දාන්නේ. කාර්යයට සාපේක්ෂව ලොරියේ චලිතය. S = U. හරිද? S කියන්නේ විස්ථාපනය K. දැන් U කියන්නේ මූල 3යි W බෙදීම දෙකද? නෑ. මෙතන U කියන්නේ කාර්යයට සාපේක්ෂව ලොරියේ ප්‍රවේගය. කාර්යයට සාපේක්ෂව ලොරියේ ප්‍රවේගනේ අපි අර VLC සමාන VLE ධන VEC කියලා ලියද්දි මෙහා PR කරා මෙහා PQ කරා දන්නවා මෙහා QR කරා. එතකොට මෙතන U වෙන්න ඕන කාර්යයට සාපේක්ෂව ලොරියේ ප්‍රවේගය. කවුද ඒ? කාර්යයට සාපේක්ෂව ලොරියේ ප්‍රවේගය. VLC කියන්නේ මෙන්න මෙහා. ඒ කියන්නේ PR. PR කියන්නේ මෙන්න මෙහානේ. අන්න එතකොට ප්‍රවේග විශාලත්වය වෙන්නේ මෙයාවත් නෙවෙයි. මෙයා තමයි ඒ චලිතය ගන්න. අපිට අපෙන් අහලා තියෙන ප්‍රවේගය වෙන එකක්. කාලය සොයන්න අපි ගන්න ඕන ප්‍රවේගය තව එකක්. මේ දෙකම ගන්න තියෙන්නේ මේ ගහපු ත්‍රිකෝණය. තේරුණාද? ඒ ත්‍රිකෝණය හරියට ගහගත්තා නම් එලින් උත්තර දෙක හරියටම ගන්න නැහැ. එතකොට PR ගේ විශාලත්වය. ඒ කියන්නේ මේ U වෙන්න ඕන මෙන්න මේ PR ගේ විශාලත්වය. PR ගේ විශාලත්වය වාරය මාපාංගය වාරය. හරිද? තේරුණානේ දැන් ඇයි අපි මොන චලිතයටද බලන්න දාන්නේ? චලිත සමීකරණය දාන්නේ මොන චලිතයද? කාර්යයට සාපේක්ෂව ලොරියේ චලිතය. එහෙනම් ඒ චලිතයට දාලා ප්‍රවේගය පෙන්නන. ඒ චලිතයට දාලා ප්‍රවේගය කියන්නේ කාර්යයට සාපේක්ෂව ලොරියේ ප්‍රවේගය. ඒක තමයි PR වලින්. PR කියන්නේ W cos 60. ඒ සමානයි W cos 60යි T. K සමානයි W cos 60 කියන්නේ භාගය T. T වෙනවා. දෙකයි K බෙදීම. ඔක තමයි. හරිද? දත්ත ටික හරියට දාගෙන ප්‍රවේග මූල ධර්මය ලියන්න බෑ. මුලින් අර ගාන දිහා බලලා ගාගෙන ඉන්න එපා. දන්න ටික ලියන්න. ප්‍රවේග මූල ධර්මය ලියන්න. ඊට පස්සේ ඒ අදාළ එක්කෙනා මොන මේ කාර්යයට සාපේක්ෂව ලොරි ප්‍රවේගය ගන්න දිශාව විශාලත්වයක් දන්නේ. ඒ දිශාව මොකද්ද කියලා දාන්න. අනිත් එක්ක දිශාව දන්නේ එක්කෙනාගේ දිශාව දාගන්න. විශාලත්වය දන්නේ එක්කෙනාගේ විශාලත්වය. දෙකම දන්නවා නම් දෙකම දාන්න. මූල ධර්මයට දාන්න. ඊට පස්සේ ගන්න දෛශික ස්වරූපය. දෛශික ස්වරූපය දාගෙන ත්‍රිකෝණය හදන්න ඕන. ඊට පස්සේ කෙලින්ම උත්තර ගන්න ගාන දැක්කලා බය වෙන්නේ නැතුව. දන්න දේ ලියන්න කොහොමද?
හරි දැන් එවැනි කොටසට ගියාම එක தත්ත්වයක් වෙනස් වෙනවා. දැන් ලොරියේ ප්‍රවේගය අන්න යාලා දීලා තියෙනවා. දැන් අපි පළවෙනි කොටසේ ඒකට ඒ අවස්ථාවට අදාළව ලොරියේ ප්‍රවේගය තමයි හොයන්නේ. දැන් යාලා ලොරියේ ප්‍රවේගය දීලා තියෙනවා. යාලා අපි හොයපගෙන අපිට කලින් ආවේ පොඩ්ඩක් W බෙදීම දෙකයි. දිශාව ආවේ දිශා දෙකට දීලා තිබ්බා. එයාලා දීලා තිබ්බ 30යි කියලා. තුරින් නැගෙනහිරට 30යි. හැබැයි දැන් දෙවෙනි අවස්ථාවේදී කියනවා මෙන්න මේ විශාලත්වය. BL කියන කෙනා මූල 5යි W. BL කියලා අපි ගත්ත ලොරියේ පොළොවට සාපේක්ෂව ප්‍රවේගය. මූල 5යි W බෙදීම දෙකයි විශාලත්වය. දිශාව ගැමා උතුරින් නැගෙනහිරට ගැමා. හැබැයි ගැමා කියන එක 30ට වඩා අඩුයි කියලා. සමහරව ඒ දත්ත වෙන අර සැලකිලිමත් වෙන්නේ නැහැ. මෙයා 30ට වඩා අඩුයි කියලා කිව්වේ නැත්නම් මේ ගාන අතර පැති දෙකක් එකක් මග හරින්න තමයි ඔය தත්ත්වෙදී. හරිද? අපි බලමුකෝ. දැන් තව විශේෂ වැඩක් කියනවා. අර කෙටිම දුරේ කතාව. දැන් අපි දන්නවා දැන් මෙයා ගැටුම් මග ඔස්සේ එනවනම් මෙන්න මේ පාර දිගෙන එන්න ඕන. මෙයා දැන් කාර්යයට සාපේක්ෂව අපි ගත්තේ. කාර්යයට සාපේක්ෂව එල්ල එන්න ඕන මෙන්න මෙයාද. එතකොට කෙටිම දුරක් නැහැ. කියන්නේ ගැටෙනවා කියන්නේ ඒ දෙන්න අතර කෙටිම දුර බිඳුවයි කියන එක. ඒ දෙන්න අතර කෙටිම දුර ගැටෙන වෙලාවේදී කෙටිම දුරක් නැහැ ඒ දෙන්න. ඒ දෙන්න අතර විස්තාවනේ බිඳුවයි. ඒතකොට ගැටෙන මොහොත ගැටුම් මගේ ඔස්සේ එනවනම් ගැටුම් මග ඔස්සේ එනවනම් කෙටිම දුර කියන එක බිඳුවයි. ගැටුම් මග හැර වෙනත් ඕනම මගක යනවනම් කෙටිම දුරක් තියෙනවා. හරිද? අන්න ඒ කෙටිම දුර අපිට දීලා තියෙනවා. K බෙදීම මූල දෙකයි කියලායි. ඊට අදාළ පතේ හොයාගන්න එක තමයි දැන් තේරුණා. දැන් අපිට සමහර ගොඩක් වෙලාවට දෙන්නේ අර එක පතයක් දීලා කෙටිම දුර හොයන්න කියලා කියනවා. දැන් මෙතන ඒකේ අනිත් පැත්ත තමයි වෙන්නේ. අන්න උඩ පැටල ගන්න නැතුව කරන්නේ. දැන් කෙටිම දුර දීලා තියෙනවා එක. අපි හොයන්න ඕන මොන පතේද පතේ හොයාගන්න. ඒ කියන්නේ පතේ කියන්නේ කෝණේනේ හොයාගන්න තියෙන්නේ. කෙටිම දුර. ඒ කියන්නේ ඕක අනිවාර්යෙන් දැන් L එක්ක L මේක දිගෙන් එන්නේ පළවෙනි අවස්ථාවට. දෙවෙනි අවස්ථාවට මේක දිගේ ඇවිල්ලා හරියන්නේ නැහැ. එක්ක මෙහෙන් යනවා. අන්න එහෙම නැත්නම් මෙහෙන්. දැන් හරියට මොකද්ද තෝරගන්නේ? අපි එක අවස්ථාවක් අරන් බලමු සාධාරණ අවස්ථාවක් කරනකොට මම හිතනවා මේ කාර්යයට පේන්නේ ලොරිය මෙහෙන් එනවා කියලා පේන්න බෑනේ දැන්. මෙහෙන් එනවා නම් ගැටෙනවා. මෙන්න මේ K දිගේ එනවා නම් ගැටෙනවා. K හැර ඕනම පතයක යනවා. එහෙනම් මම ගන්නවා මෙන්න මේ වගේ පතයක්. කාර්යයට පේන ලොරිය මෙන්න මෙහෙම යනවා. මේ සරල රේඛාවක් තියෙනවා. මේ තියෙන්නේ මං ඇන්දේ කවුද මේ? C ට සාපේක්ෂව අනිවාර්යෙන් කාර්යයට සාපේක්ෂව L ගේ පතය. හරිද? C ට සාපේක්ෂව L ගේ පතය තමයි මේ තියෙන්නේ. අර කෙටිම දුර කියලා කියන්නේ ඔයා දන්න මෙන්න ඔයාලා දන්න. C වල ඉඳන් මෙයාට ගහන ලම්බක දුර. තියරි දැනගෙන ඉන්න ඕන දැන් ඒ ලෙවල් ලියන්න ඉන්න සෙට් එකේ. එතකොට මෙන්න මෙතන ඉඳන් මෙයාට ගන්න මේ පතයට ගන්න. කාර්යයේ සිට කාර්යය නිශ්චලයි කියලා අපි දන්නේ. කාර්යයට සාපේක්ෂව ගන්නවා නම් කාර්යය නිශ්චල කියලා බලන්න. කාර්යය එතකොට මෙයා ලක්ෂයක්. මේ තියෙන පතයට ගහන ලම්බ දුර තමයි මේ දෙන්න අතර කෙටිම දුර. මේ කියන්නේ මෙයා. මෙයා K බෙදීම මූල දෙකයි කියලා දීලා තියෙනවා. මෙයා K. එතකොට මෙයාගේ කෝණය කීයද මේ? θ කියන එක නේ. මෙතන ඍජු කෝණී ත්‍රිකෝණයක් යන්නේ මම ගත්තොත් sin θ සම්මුඛ පාදයේ බෙදීම කාරණේ sin θ බලන්න මේ ඉන්නේ 45 කියලා මේක බැලුවම පේනවනේ මේ මූල දෙකක් කියන්නේ ඇයි කියලා මේ බෙදීම මූල දෙක බෙදීම කේ සමානයි එකයට මූල දෙක ඒක කෙලින්ම ගන්න නැතුව මේක හදලා පෙන්නන්න එතකොට ලකුණු කපන්න දෙයක් නැහැ එතකොට sin θ සමානයි එකයට මූල දෙකයි. θ කියන්නේ 45යි. හේතුව θ ප්‍රයිම් සමානයි π බෙදීම දෙක. අපි දන්නවා මේක සුළු කෝණයක් කියලා. θ කෙලින්ම 45 කියලා ගන්න පුළුවන්. ත්‍රිකෝණමිතික සමීකරණ ඕනේ නැහැ. අන්න. දැන් θ 45යි. දැන් මෙතන 45 නම් මෙතන 45 නම් මෙතන 90 නම් මේ කෝණය කීයද? 45යි. ඒක දැනගන්න බෑ සමදිපාලයයි. මෙයා 90 නම් මෙයා 45 නම් මෙයා 45යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතු 180. ඒතර මේ දෙන්න 45යි කියන්නේ මේ සමදිපාද ත්‍රිකෝණ ප්‍රමේයට අනුව මේ පාද දෙකක් සමාන වෙනවා. හරිද? ඔයාලා දන්නා ඒක. පාද දෙක සමාන වෙන්නේ. අන්න එහෙනම් මම මේක ආයෙ පොඩ්ඩක් මේ රූප පොඩ්ඩක් මම මොඩිෆයි කරගන්නවා අර කියන්නේ ගානට අනුව. හරිද? මම මේක මතලා ආයෙ සමදිපාද ත්‍රිකෝණයක් කියන විදිහට. ඒ කියන්නේ ඊට 45 කියන විදිහට මම හදගන්නවා. මට ලේසියෙන්
17 යන්නේ. ඊට 45. මේ බෙදීම මූල දෙක. මේ තියෙන කෙටිම දුර මෙයාත් ඉතින් කී බෙදීම මූල දෙකයි ගන්න. අදාළ නැහැ. ඒ පතේ නේද? කෙටිම දුර දැනගත්තා නැති. හරි. දැන් මම කිව්වනේ දැන් 45 කියන්නේ හරි. මේ 45 මේ පැත්තට තියෙන්නේ. මේ පැත්තම 45ක් වෙන්නේ නැහැ කියන්නේ. ඒක කොහොමද හොයාගන්නේ? දැන් මොන පැත්තෙන්ද යන්නේ? මේ පතය කියන්නේ ගැටුම්ම ගොස්සේ නොවන පදයක් තිබයි. එතකොට නොවන පදේ මේ අනිත් හැම කොහෙන් ගත්තත් ගැටුම්ම ගොස්සේ නොවන එකක් නෙන්නේ. ගැටුම්ම ගොස්සේ තියෙන්නේ මෙහා විතරයි. ඒතුරු මෙහා හැර අනිත් සියලුම මේ වටේට තියෙන හැම පතයක් අපිට ඕන පැත්තට පත අඳින්නේ නැහැ නේ. 45 දැන් අපි දන්නවා 45 ගෙන් තමයි එන්න ඕනේ කියලා. හැබැයි 45 තියෙන්නේ මේ පැත්තෙම 45 ගන්න නැහැ. මේ පැත්තෙම 45 ගන්න නැහැ. තේරුණාද ගාලා? අපි බලන්නේ කාර්යයට සාපේක්ෂව ලොරියේ ප්‍රවේගය. ලොරියේ පතේනේ. එතන මෙහෙම යන්නත් පුළුවන්. දැන් අපි දන්නවා කෙටි මුදුරක් කියනවා දැන් මෙහාට මෙහෙම පතේ තියනවා නම් මෙන්න කෙටි මුදුර. මේක 45 නම් මෙහා 90 නම් මෙන්න මෙයාත් කේ බෙදීම මූල දෙකනේ. අන්න මේ පැත්තෙන් ගියත් කෙටි මුදුර වෙනවා මූල දෙකක්. මේ පැත්තෙන් ගියත් කෙටි මුදුර වෙනවා මූල දෙක. කේ බෙදීම මූල දෙක. දැන් අපි ওই දෙකෙන් කවුරු කියලාද? කවුරුද හරියටම තෝරගන්නේ? කොහොමද ඒක කරන්නේ? අනිවාර්යෙන් දැන් කෙටිම සෝරි ගැටුම්ම ගොස්සේ නොවන පත තියෙනවා ඕන තරම්. මෙයා වටේ දැන් මෙහෙම ඕන පත අඳින්න පුළුවන් වටේටම. හැබැයි අපි දන්නවා මෙන්න මේ කෝණ කේ බෙදීම කෙටිම දුර කේ බෙදීම මූල දෙයක් වෙන්න නම් මෙන්න මේ කේ දුරත් එක්ක හදන්න ඕන කෝණය 45යි. මේ දෙන්න අතර මේ ස්ථාපනයත් එක්ක හදන්න ඕන කෝණය 45යි. එහෙම අවස්ථා දෙකක් තියෙනවා. දැන් අර අනන්ත ප්‍රමාණයකින් දෙකක් තෝරගත්තා. මේ දෙකෙන් හරි එකක් අවුතු කොහොමද තෝරගන්නේ? අන්න ඒකට තමයි මෙන්න මේ தත්ත්වය පාවිච්චි කරන්නේ. කොහොමද ඒක කරන්නේ? අපි නිකන් සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයේ දාලා බලමුකෝ මේ. හරි. මම ගානේ දත්ත ටික දාගත්තා මට අර කියන්න බැරි වුණා මෙන්න මේ පළවෙනි අවස්ථාවේ දීලා තියෙන කාර්යයේ ප්‍රවේගය පොළවට සාපේක්ෂව තුරටක් දෙන්න. මේකෙත් මේක වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන එක කියන තමයි දෙන්නේ. අර ලොරියේ ප්‍රවේගය වෙනස් වෙන හින්දා යා දුන්නා. අනිත් தත්ත්වය ඒ විදිහටම තියෙන්නේ. මේ අර ඊ දුර එහෙම ඒක වෙනස් වෙන්නේ නැහැ නේ. මොකද කාර්යයේ පොළවට සාපේක්ෂව කාර්යයේ ප්‍රවේගය උඩට W ඒකේ විදිහම තියෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. අර ලොරියේ තමයි වෙනස්. දැන් මම මේ දෙවෙනි අවස්ථාවටත් ඔන්න දාගත්ත සාපේක්ෂ ප්‍රවේග මූලධර්ම. VLC සමානයි. අර මැද්දට E දාගත්තා. VLE දන VEC. හරිද? කාර්යයට සාපේක්ෂව ලොරිය මම ගත්තා කාර්යයේ. උතර කාර්යයේදී. එයා බලන් ඉන්න වගේ මේක අවස්ථා දෙක තමයි එකම ගත්තා. ඔයාලට මේ දෙකම අරු කරලා ගන්න පුළුවන්. ඒ කියන්නේ වැරදි නෑ. හරිම එකම උත්තරේ නත් උන. දැන් මම LC එක ගත්තේ CL ගන්නත් බෑ. කොහොමද හදන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් නෑ. එකම උත්තරේ එනවා. ඒතකොට අන්න දැන් LE VLE පොළවට සාපේක්ෂව ලොරියේ ප්‍රවේගය අන්න ඒක දීලා තියෙනවා. මූල විශාලත්වයේ මූල 5W දෙකින් දෙකයි. දිශාව උතුරින් නැගෙනහිරට ගමන 30කින් අඩු වෙනවා. ඒ කියන්නේ මේ පොඩි කෝණයක් ගන්නවා. 30ට වඩා අඩු කෝණයක් එන්නේ. VEC නෑ VCE කියන්නේ උත්තර W නම් VEC කියන්නේ බලන්න. හරි. මෙන්න මෙයා. දැන් මෙයාගෙන අපිට ප්‍රශ්නය ආවේ මොකද්ද? අපි කොහොමද තෝරගන්නේ හරියට? රටේ අනිත් පත නෑ. දැන් අපි දන්නවා මේ දෙකේ එකක් තමයි එන්න ඕනේ. තේරුණා? කෙටි මුදුර කේ බෙදීම මූල දෙකක් එන්න පත දෙකක් තියෙනවා. උඩින් යන්නත් පුළුවන් මේ ඒ වලට උඩින් යන්නත් පුළුවන් යටින් යන්නත් පුළුවන්. අපි කොහොමද තෝරගන්නේ හරියට මොකක්ද එන්නේ? මේක මට ඒ කියන්නේ ඔයාලා හිතන්න මෙන්න ඔයාලා හිතන්න කාර්යයට පේනවා කියලා ලොරිය මෙන්න මේ පතේ ඔස්සේ යනවා. එතකොට කාර්යයට සාපේක්ෂව ලොරියේ පතේ මේ තියෙන්නේ ප්‍රවේග විශාලත්වය දන්නේ නැහැ. කාර්යයට සාපේක්ෂව ලොරියේ ප්‍රවේගයේ දිශාව කොහෙද? ඒක තමයි මේ දිශාව වෙලා. මේ ඉන්නේ මොකක්ද? දැන් අපි දන්නවා මෙන්න මේකනේ 45 උනේ. මේක 45. මේ ඇතුලේ කොහොමද තමයි 45. මේක 60යි කියලා දන්නවනේ. මෙන්න මේ එළියේ කොහොමද? අර ගානේ මුලින්ම තිබ්බේ ලොරියට දකුණෙන් 60 නැගෙනහිරට වෙන්නට තියෙනවා කියන්නේ. ඒතර මෙයා 60යි. මේ තියෙන එක අවස්ථාවක් මේ හොඳට තේරුම් ගන්න මම එකම රූප සටහනේ ඇඳලා තියෙන්නේ. හරිද?
මේ අවස්ථා දෙකක් තියෙනවා. එකම රූප සටහන ඇඳලා අවස්ථා දෙකක්. එක්ක මේක වෙන්න ඕන. මේ පතේ වෙන්න ඕන. එක්ක මේ පතේ වෙන්න. හරිද? මම එක මකන්නම්කෝ ඔකට. නැත්නම් පැටලෙන්නේ. මම මේක මකලා. හරිද? ඒතර මේ කෝණය මෙයා 60යි කියලා දැන් අපි දන්නවා. මෙයා 45යි කියලා අපි හොයාගත්තා. මෙයා 60යි කියලා දීලා තියෙනවා. මෙයා 45යි කියලා හොයාගත්තා. එතකොට මේ සම්පූර්ණ කෝණය මම උඩින් ගන්නවා. මෙයා 60 45 කියන්නේ මේ දෙන්නේ 150. එහෙනම් මේ කෝණය කවුද? 75යි. 180 150 කඩු කරා මෙයා 70. ඒකට මේ පේන්නේ මෙන්න කාර්යයට පේනවා බලන්න. කාර්යයට පේනවා. ලොරිය මෙන්න මේ පතේදී කියනවා. කාර්යයට පේන ලොරියේ ප්‍රවේගය. ප්‍රවේගය නෙමෙයි පතේ. ලොරියේ පතය. ඕන එක්කෙනෙක්ට තේරෙන්න ඕන පතේ දිශාව තමයි ප්‍රවේගයේ දිශාව. අපි යන දිශාවමනේ අපේ පතේ දිශාව කියන්නේ. හරිද? එතකොට මේ පතේ දිශාව තමයි ප්‍රවේගයේ දිශාව. මොන ප්‍රවේගයද? කාර්යයට පේන ලොරියේ ප්‍රවේගය. කාර්යයට පේන ලොරියේ ප්‍රවේගය කියන්නේ කාර්යයට සාපේක්ෂව ලොරියේ ප්‍රවේගය. කියන්නේ මෙන්න මෙයා. හරිද? කාර්යයට සාපේක්ෂව ලොරියේ ප්‍රවේගයේ දිශාව ගන්න පුළුවන් එයාගේ පතේ දිශාව. අන්න. එහෙනම් කවුද මේ? මෙන්න උතුර. මේ තියෙන උතුරෙන් 75ක් නැගෙනහිරට. උතුරින් 75ක් නැගෙනහිරට. එක අවස්ථාවක් තමයි 75ක් නැගෙනහිර. හරිද? ඔව්. දැන් මම අර මේ උඩින් යන එක අවස්ථාවේ ගත්තේ. දැන් ඔය දෙකෙන් හරි උත්තරේ එනවා. දෙකෙන් එකකදී තමයි හරි අර පව පෙන්වන්න තියෙන උත්තරේ. ඒ කියන්නේ දෙකෙන් එකකදී තමයි ගැමා කියන එක අපි බලමු මේක. මෙතනදී ඔක්කොම කියන්නේ පැටලෙනවා. දැන් මේකේ මේ මූලධර්මයේ මේ අපි ගත්ත විදියට ප්‍රවේග ත්‍රිකෝණය ඇඳලා ගැමා කියන එක 30ට වඩා අඩුවෙන් ගන්න පුළුවන් නම් ඕක තමයි හරි. අපි බලමු අර යටින් ඇඳ කොහොමද එන්නේ. හරි. ඉස්සෙල්ලා මම මේක ලියලින්. මොකද මේ එකම රූපය අස්සට මේ දෙකම ගන්න ගියොත් ඔක පටලයි. හරි. අපි ප්‍රවේග ත්‍රිකෝණය ගහලා බලමු දැන් මේ දත්ත කොහොමද එන්නේ කියලා. මෙතන මම XYZ ගත්තේ මොකද PQR කලින් ගන්නට දාලා ටික. දැන් PQR ආයෙ ගන්න එපා. මොකද දැන් PQ කියන්නේ එතන වෙන දෛශිකයක්. මෙතනත් ආයෙ PQ ගත්තොත් දෛශික වෙනස් වෙනවා. කියන්නේ මෙතන වෙන දෛශිකයක්. හරි. දැන් XYZ. එතකොට XY එන්න ඕන. අර වගේ උතුරක් ගැහුවොත් මම ගත්ත අවස්ථාව තමයි මම මේ අඳින්නේ. අනිත් අවස්ථාව ඒ කියන්නේ මේක තමයි හරි අවස්ථාව දැන්. ඔයාලා හදලා නම් ඔයාලට තේරෙනවා ඇති මේ ගන්න හදලා බලනවා නම් මේක තමයි හරි අවස්ථාව. කියන්නේ ගමා උඩයි 5 කි. හරි. වෙන අවස්ථාව තමයි මේ තියෙන්නේ. මේ හරි අවස්ථාව. දැන් මේක හරි කියලා පේන්න අරකට අඳින්න ඕනේ. ඒක වැරදි. ඒක වැරදි කියලා පේනවා. මේක හරි කියලා අපි බලමු කොහෙන්ද. XY යන්න ඕන ගමාවල. ඊට වඩා අඩු කොහොමද? මම දාන්න x මේ ආරෙන් පටන් අරන් මෙයා ගම හරි x මේ හරි තමයි y තියෙන්නේ. ඔයාලට පේනවද දැන් මේ x z කියන එක උඩට යන්නේ. එතකොට මෙයා ඉන්නේ මෙන්න මෙහා. ගම x මෙතන y නම් xy ඔන්න ඉතින් ගම කෝණයකින් යනවා. මෙයා මම අඳින්නේ හරිද? මෙයා xy යන දෙක. එයාගේ විශාලත්වය මූල 5යි w බෙදීම 2යි. හරිද? දැන් මේ විදිහට තමයි xz මෙන්න xz එයාත් උඩට එන්න ඕන. අර කලින් එකේ නම් x අර pr කෙනෙක්ට පල්ලෙහාට. දැන් මෙයා xz උඩට එනවා. එතකොට එයා අපි ගමු ඉස්සෙල්ලා w වෙනනේ. ඔයාලට තේරෙන්න ඕන මූල 5යි w බෙදීම 2 කියන කෙනා විශාලයි w ට වඩා. එහෙම බැලුවම තේරෙනවා මෙයා මේකට වඩා පල්ලෙහාට යන්න බෑ මේ මුඩින් නවතින. w කියන කෙනා පොඩි මේ දුරට වඩා මේ දුර පොඩි වෙයි. එහෙම බැලුවම තේරෙනවා පල්ලෙහාට යන්නේ නැහැ උඩින් නවතින. හරි. එයා සිරස්ස පල්ලෙහාට නෙන්නවා.
මෙයා එන්න ඕනේ 70. ඒ කියන්නේ YZ W. එදී YZ පල්ලෙහාට XZ කියන්නේ BC. අන්න. ඒතර මෙයාගේ උතුරින් තමයි 75. ඒතර මේ කොනේ 75 රින ගැම. 75 රින ගැම වෙනවා. මේ කොනේ ගැම වෙනවා ඒකාන්තර. හරිද? ඒක තේරෙනවද? දැන් 75 කියන්නේ මෙයාගේ උතුරින් නැගෙනහිරට 75. උතුර. ඒතර උතුරින් මේ XZ ගේ දිශාවනේ මේ XZ කියන්නේ මෙයා. එයා උතුරින් නැගෙනහිරට 75ක්. එතකොට මේ සම්පූර්ණ කෝණය තමයි 75 කියන්නේ. හරි. එතකොට මෙයා ගැම ආවට පස්සේ මේ ඇතුලේ කෝණය කියන්නේ 75. 75න් ගැම අඩු වෙනවා. 75 රිනයි. එතකොට මෙතන ගැම නම් මේ දෙන්න සමාන්තරයි. මෙයා සිරස්ස පල්ලෙහාට මෙයාත් අපි උතුර ගැහුවේ සිරස්ස. එතකොට මේ ඒකාන්තර කෝණ වලින් මෙයා ගැම. මෙතන කෝණය තමයි මෙතන ගැම ආවේ. හරිනේ? දැන් බව පෙන්වන්න කියන එක ගන්නෙ කොහොමද? දැන් මේ දත්ත ටික දත්ත වල අනුව රූපෙන් දගන්න. හරිද? දැන් අන්න ගැමා කියන එක න පොඩිනේ දැන්. කියන්නේ මෙතන නම් තේින්නේ කියන්නේ. අපි මෙතන අහන්න මෙතන සමහරවල් දාන්න පුළුවන්. මෙතන අපි කොහොමද කියන්නේ ගැමා 30ට වඩා අඩුයි. දැන් ඔයාලා අර මම අනිත් අවස්ථාවෙන් දොත් පේනවා එතන ගැමා 30ට වඩා නෙවෙයි අන්කොට වඩා මට මතක විදිහට අන්කොටත් කරා අපි ඇදලා බලමු. දැන් ඊළඟට අදින්න. මේ අවස්ථාවත් අඳිමු. දැන් මෙතන ඔයාලට තේරෙන්න ඕන මෙතන ගැමා ඉන්නේ 30ට වඩා අඩුයි කියලා. ඒක තේරෙන්නේ අරක වැරදි කියලා අරක ඇඳලා බලන්න ඕනේ ඒක වැරදි. හරි. දැන් මම මූල ධර්මයට අනුව මේක අදගත්තා. දැන් අර බව පෙන්වන්න දීපු උත්තරේ මේකෙන් නිකම් එනවා. නිකම් එන්නේ නැහැ. බලමු කොහොමද එන්නේ. දැන් මේ වගේ තැනකින් මේ වගේ උත්තරයක් ගන්නෙ කොහොමද? සයින් තියෙන බලන්න උත්තරේ දිහා බලන්නකො ගැමා තමයි උත්තර කරලා තියෙන්නේ. ගැමා හොයන්නේ අපිට තියෙන්නේ. උත්තරේ සයින් තියෙනවා. දැන් මේකද පයිතගරස් දාන්නත් බෑ. මෙයාගේ ත්‍රිකෝණයක් දැක්කම මොකද්ද දාන්න ඕන? උත්තරේ තියෙන්නේ සයින්. මතක් වෙන්න ඕන මොකද්ද ප්‍රමේය? සයින් ප්‍රමේය තමයි දාන්නේ. මම දානවා XYZ. XYZ ත්‍රිකෝණයට මේ සාපේක්ෂ ප්‍රවේගයේ ওই ප්‍රවේග ත්‍රිකෝණ ගණන් එක සයින් ප්‍රමේයෙම ගොඩක් ඇවිල්ලා තියෙනවා. හරිද? ඒ අර ඒකින්ද අර ඒකට ප්‍රැක්ටිස් කරලා යන කෙනෙක්ට තේරෙනවා මෙතෙන්ට සයින් ප්‍රමේය තමයි දාන්නේ. XYZ ත්‍රිකෝණයට සයින් ප්‍රමේය මම දානවා. හරිද? අපි මේ පාදයේ විශාලත්වය දන්නේ නැහැ නේ. විශාලත්වය දන්න පාද දෙක ගමු. කෝණ දෙකේ විශාලත්වය කෝණ දෙක කෝණ තුනයිනේ තියෙන්නේ. එක මේ පාදයේ විශාලත්වය දන්නේ. මෙතන කෝණේ විශාලත්වය දන්නේ නැහැ. දැන් මේ විශාලත්වය දන්න පාදයේ ඉස්සරහට තියෙන කෝණේ විශාලත්වය දන්නේ නැහැ නේ. දන්නේ නැහැ නෙවෙයි. කෝණ දෙකක් දන්නවනම් ඒ ත්‍රිකෝණ අපිට හොයාගන්න පුළුවන්. ත්‍රිකෝණයක කෝණවල එකතු අභ්‍යන්තර කෝණවල එකතු 180යි. ඉතින් දෙකක් දන්නවනම් ඊටු එක කෙලින්ම හොයාගන්නේ නැහැ. හරිද? ඒකින්ද පාදවල විශාලත්වය දන්න පාද දෙකට ලියමු. මේ පාදයේ විශාලත්වය මූල 5 W බෙදීම දෙක බෙදීම අදන සයින් ප්‍රමේය ඔයාලා සයින් උඩින් ලියන්න. ඒතර මෙතන කෝණය වෙන්නේ සයින් 180 මම මෙතන කෝණය හදලා ගත්තා. ඒ කියන්නේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ 3යි 180යි. ඒ කෝණේ 180න් ඉතුරු කෝණ දෙකම අඩු කරනවා. එකක් ගැම. අනිත් එක 75 හරින ගැම. මේ කෝණය අගය ගන්න 180න් මේ දෙන්න අඩු කරනවා. එක කරලා තියෙන්නේ. තේරෙනවනේ 180න් අඩු කරනවා මේ කෝණ දෙක. ගැමත් අඩු කරනවා 75 හරින ගැමත් අඩු කරනවා. ගැම කැපිලා යනවා 180 රින 75 කියලා එනවා. ඒතර මම මේක ගන්නවා කෙලින්ම 180 රින 75 විදිහටම මම දානවා. 105 කරන්නේ නැතුව. සයින් හරවන්න පුළුවන් නේද? හරිනේ. සයින් 180 රින 75. ඒ කියන්නේ මේන්න මේ කෝණය. යාට ඉස්සරින් තියෙන පාදය. මූල 5යි. W බෙදීම 2 සමානයි. W ට ඉස්සරින් තියෙන කෝණය කවුද? සයින් 75 රින ගැම. හරිනේ. sorry. සයින් එකට එන්නවා. සයින් 75 රින ගැම බෙදීම W. හරිනේ. W කැපිලා යනවා. සයින් 180 රින 75 කියන්නේ සයින් 70. සයින් 75. මේ දෙක උඩට යනවා මුල 5 යට යනවා. සයින් 75 රින ගැම. W කැපිලා කියන්නේ.
sin 75 මට දන්නවා sin 75 කියන්නේ sin 45 ධන 30 මේක ඉතින් මතක තියෙන්න ඕනේ සාපේක්ෂ වේගාන ASCII තියෙන ත්‍රිකෝණමිතිය දැක්කද හැමතැනම නේ මෙතන ත්‍රිකෝණමිතිය දැක්කද sin 40 sin AB සූත්‍ර ප්‍රසාරණය වල දන්නවා sin A ධන B sin A cos B ධන cos A sin B අනේ ප්‍රසාරණය ලියන්න. ඒ ධන B කියන්නේ 75. 75 ලියන්න පුළුවන් වුණා 45 ධන 30 විදියට. එතකොට මෙතන එනවා sin 45 cos 30 ධන cos 45 sin 30. sin 75 වගේ හොයන්න යන්නේ. sin 45 කියන්නේ 1ට මූල 2යි. cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. ධන cos 45 කියන්නේ 1ට මූල 2යි. sin 30 කියන්නේ භාගයයි. මූල 3 ධන 1 බෙදීම ඔයාලා මේක හදලා තියෙනවා මම උතර sin 75 ත්‍රිකෝණමිතිය කරද්දී උන තරම හදලා තියෙන sin 15 හොයන්න නැති 75 හොයන්න නැති sin 75 වගේ මේකෙන් කියලා මතකත් සමානයි. දැන් sin 75ට කෙලින්ම මේක දාන්න. sin 75 උත්තරේ නෑ. හරි මම මේ හදලා පින්නේ මේ හදලා පෙන්නන්න ඕනේ නැහැ ඔයාලට පුළුවන් වෙනවා. sin 75 ලියා ගන්න sin 45 දාලා 30 විතර. මේකට ABR ප්‍රසාරණය දාන්න AB ප්‍රසාරණය. මේක. හරි. එතකොට මෙන්න මේක එනවා. මම sin 75 වෙනකොට කෙලින්ම අරක දානවා. දෙක බෙදීම මූල පහ. මූල sin 75 කියන්නේ මූල 3 දාන 1 බෙදීම 2යි මූල 2. sin 75 වෙන ගැම්මා. දෙකට දෙක කැපිලා යනවා. මූල දෙක නෙමෙයි. දෙකට දෙක කැපිලා යනවා. මූල 5 වරන් මූල 2 කියන්නේ මූල 10යි. ගන්න උත්තරේ දිහා බලන්න උත්තරේ එනවා දැන්. මූල 3 ධන 1 බෙදීම. මූල 5 වරන් මූල 2 කියන්නේ මූල 10යි. සමානයි. sin 75 වෙන ගැම්මා. දෙපැත්තටම sin ඉන්වර්ස් ගන්නවා. දැන් උත්තරේ නේ හරි පේනවා. දැන් මම මේ පැත්ත ලියා ගන්නවා sin 75 වෙන ගැමා සමානයි මූල 3 ධන 1 බෙදීම මූල 10. උත්තර කැලිය ඇවිල්ලා තියෙනවා. දැන් 75 වෙන ගැමා සමානයි sin ඉන්වර්ස් මූල 3 ධන 1 බෙදීම මූල 10. හරි. 75 කියන්නේ සුළු කෝණයක් ගැමා කියන්නේ සුළු කෝණයක්. ගැමා කියන්නේ 30ට අඩුයිනේ. එතකොට මෙතන පේනවනේ 75 වෙන ගැමා කියන්නේ. ඕනම එහෙම ලියා ගන්න. 75 වෙන ගැමා බිඳුවට වඩා විශාලයි කුඩයි 5 බෙදීම 2. ඒකින්ද කෙලින්ම මට sin ඉන්වර්ස් ගන්න නැහැ. ඒකත් උනා ලියලා දෙන එක වැඩි හොඳයි. සුළු කෝණයක් කියලා. කෙලින්ම ලියන්න 75 වෙන ගැමා සුළු කෝණයක් බැරි. සුළු කෝණයක් බැරින් කියලා ලියන්න. හරි. කෙලින්ම sin ඉන්වර්ස් ගන්න. අන්න දැන් ගැමා උත්තර කරන්න. මේ ගැමා මෙහාට රැඟනවා මේක ඍණ කළ මෙහාට. ගැමා සමානයි 75 වෙන sin ඉන්වර්ස් මූල 3 ධන 1 බෙදීම මූල. දැන් 75ක් නෑනේ. 75 තමයි ඉන්නේ ඔයනේ. ගැමා සමානයි. 75 කියන්නේ 15 වේව 5ක් නේ. 15 කියන්නේ 30 බෙදීම 2ක්. හරි. 30 කියන්නේ 5 බෙදීම 6. 30 බෙදීම 2 කියන්නේ 5 බෙදීම 12. 5 බෙදීම 12 හේව 5ක් කියන්නේ 5යි 5 බෙදීම 12. 75 කියන්නේ 5යි 5 බෙදීම 12. එන්න sin ඉන්වර්ස් මූල 3 ධන 1 බෙදීම මූල 10. නම් උත්තරය අවශ්‍ය. ඔය යමාගේ විශාල. හරිනේ. දැන් අර කිව්වා වගේ දැන් අර කිව්වා වගේ කලින් අපි කිව්වානේ දැන් ගමා කියන එක නම් 30ට වඩා අඩු වෙනනම් විතරයි මේ අවස්ථාවේ. දැන් අපි ගත්තේ අර කීට වඩා දුරට වඩා උඩින් යන විදිහටනේ අපි පතේ ගත්තේනේ. අපි කිව්වා තව අවස්ථාවක් තියෙයි යටින් යන්න පුළුවන් කියලා. යටින් යද්දී ඇයි උත්තරේ නොඑන්නේ? අපි කිව්වා ගමා
එතකොට පයි බෙදීම හයට වඩා අඩු වෙන්නේ නැහැ. අපි බලමුකෝ ඒක එහෙම වෙනවද කියලා. හරි. අපි හොයාගත්තනේ අර කෙටිම දුර එන්න නම් ඒ කියන්නේ මේ මෙයාගේ පතයක් තියෙන්න ඕන. මෙයාගේ පතේ මං උඩින් නෙවෙයි දැන් අපි උඩින් යන අවස්ථාවට අදාළ ගානේ ඇතුව උත්තරේ හරියට ආවා. දැන් බලමු යටින් යන අවස්ථාව. එතකොට මෙයා 45ක් වෙන්න ඕන. දැන් මේ සම්පූර්ණ එක්කෙනා තමයි 60 කියන්නේ. හරිද? මේ ඇතුළේ එක්කෙනා 45. ඇතුළේ එක්කෙනා තමයි 45 කියන්නේ. එතකොට මෙයා මේ පොඩි එක්කෙනා මෙයා 15ක් වෙනෝනේ. මේ සම්පූර්ණ එක්කෙනා 60යි මෙයා 45. එතකොට මෙයා 15යි 60න් 45 කරලා 15. මෙයාගේ කෙටිම දුර වෙන්න ඕන. මේ හරියට ගන්නේ. කේ බෙදීම මූල දෙකයි. අපි දන්නවා මෙතන 90යි මෙතන 45යි නම් මෙතනත් 45යි. ඒක ඔයාලා හඳින්න මම මේක සමදිපා ත්‍රිකෝණයක් තමයි එන්න ඕන. මම න්යායෙන් මේක. එතකොට මෙන්න මේ තියෙන කවුද දැන්? මේ අපි ඇඳේ කවුද? අර උඩින් කලින් ඇඳපු එක්කෙනා තමයි මේ ඇඳලා තියෙන්නේ. කවුද? කාර්යයට පේන සීට පෙනෙන එල්ගේ පතේ තමයි ඔය තියෙන්නේ. සීට පේනෝ ලොරිය මෙන්න මෙහි යනවා. අර අපි මුලින්ම හැදුවේ. කලින් හැදුවේ නේ මුලින්ම හැදුවේ. සීට කලින් මුලින්ම පේනනේ මෙන්න මෙයා මේක දිගේ එනවා. කේ දිගේ එනවා. අන්න ආපු ගමන් හැප්පෙනවා. තමන්ගේ දෙසට නැහැ කියලා පේන්නේ. දැන් තමන්ගේ දෙසට එන්නේ නැහැ. කෙටි මුදුරක් තියාගෙන යන්න ඕන කේ බෙදීම මූල දෙක. අන්න ඒතකොට මෙහෙනුත් මෙහෙන් යන්නත් පුළුවන් කේ බෙදීම මූල දෙකක් තියාගෙන. මෙහෙන් යන්නත් පුළුවන් කේ බෙදීම මූල දෙකක් තියාගෙන. තේරුණා? අපි කලින් ගාන හැදුවේ අර උඩින්. යටින් යන්නත් පුළුවන් නේ. කොහොමද අපි ඒක ප්‍රතික්ෂේප කරන්නේ? මෙහෙම යන්න බෑ. යන්න පුළුවන්. ගානට අනුව අර ගැමා 5 බෙදීම 6ට වඩා අඩු වෙන්න එපා. ඒ විදිහට යන්න නම් අපි පෙන්වන්න ඕන මෙහෙම යන්න බෑ කියලා. කියන්නේ යටින් යන්න බෑ උඩින් යන එක විතරයි හරි. හරිනේ? දැන් බලන්න කාර්යයට පේන ලොරිය මෙන්න මේකදී මෙහෙම යනවා. හරි. කෙටිම දුර කේ බෙදීම මූල දෙක. දැන් මේ කොනේ 45යි මේ කොනේ 45යි. අන්න. මෙතන මේ දකුණින් නැගෙනහිරට කොච්චරද බලන්න. දැන් ලොරිය දිශාව හොයාගන්න එපා. අපි ප්‍රවේග මූල ධර්මය දාමු සාපේක්ෂ ප්‍රවේග මූල ධර්ම. VLC සමානයි VLE ධන VEC. දැන් මෙයානේ අපි දන්නවා කියන්නේ. කලින් නම් මේ උඩින් ගත්තේ දැන් යටින් ගත්තා. දැන් VLE කියන්නේ මූල 5යි W බෙදීම 2යි ගැමා. මෙයා පල්ලෙහාට දාන්න. හරිනේ. දැන් අපි ගන්න මෙයා පල්ලෙහා. ඒ කියන්නේ කාර්යයට පේන ලොරියේ දිශාව ප්‍රවේග විශාලත්වය කොහොමද දන්නේ නැහැ නේ. දිශාව එපයි දැන්. කාර්යයට පේන ලොරිය මෙන්න මේක දිගේ යනවා. මෙන්න පතේ. පතේ දිශාවම තමයි ප්‍රවේගයේ දිශාව කියන්නේ. එහෙනම් ප්‍රවේගය මෙන්න මේ දිශාව කොහෙද මේ? මේ කොහාටද යන්නේ මේ? දකුණින් අංශක 15ක් නැගෙනහිර. දකුණින් මෙන්න දකුණ. මේ කෝණය කීයද? 15ක් නැගෙනහිර. දකුණ තියෙනවා 15ක් නැගෙනහිර. දැන් xz කියන්නේ මෙයා. xz සමානයි xy ධන yz. හරිද? දැන් මම මෙයා පොඩ්ඩක් අකනවා. බලමු දැන් ගැමා 30ට වඩා අඩු වෙන විදිහට මෙයාට ප්‍රවේග ත්‍රිකෝණයක් ඇඳ ගන්න පුළුවන්ද කියලා. ඇඳ ගන්න පුළුවන් නම් මේකත් හරි. අඳින්න බෑයි කියන්නේ. ගැමා 30ට වඩා අඩු වෙන විදිහට අඳින්න බෑයි කියන්නේ මේක නෙවෙයි උත්තරේ. හරි. අපි දන්නවා දැන් මේක නෙවෙයි උත්තරේ කියලා. අපි බලන්නේ මේ කොහොමද එන්නේ කියලා. හරි මම අඳින්න xi කියන එක අර කලින් වගේ උඩට යනවා. දැන් x මෙතන y. මම මුලින් ගමා ගන්න නැතුව අනිත් ඉතුරු දෙක අඳින්නම්. x z තියෙනවනේ මෙහෙම පල්ලෙහාට 15ක් නේ. මෙයා 15. x z පල්ලෙහාට තියෙනවා. හරිද? y z මෙහාට තියෙනවා. w ඒ විතර නම් අමාරු නිසා අපි රවුම ගන්නවා. ඔයාලා දන්නවනේ රවුම ගහලා අඳින ක්‍රමයක් තියෙනවා.
ඒකට මම මේ දෙන්න මාරු කරගන්නවා. ඇයි VEC ධන VLE මේ කියන්නේ මේ ගානට අත්‍යවශ්‍ය පියවරක් නෙවෙයි මේක. අර ටික හැදුවම ගානේ උත්තරේ එනවා. හරි. දැන් මම මේ පෙන්වන්න හදන්නේ යටින් යන විදිහේ ගන්න බැරියයි කියලා. දැන් කෙනෙකුට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් නේ. දැන් උඩිනොත් යන්න පුළුවන්, යටිනොත් යන්න පුළුවන්. එයාලක විතරක් ගන්න කියලා. තේරුණාද? ඒක තමයි මම මේ පෙන්වන්න හදන්නේ. මේක ගානට අත්‍යවශ්‍ය නැහැ. VLC. දැන් මෙයා W. මෙයා මූල 5යි W බෙදීම 2යි. විශාලත්වය මම දාන්න නැතුව මෙයා ඉන්න ඕන VLC අපි ගත්ත 15යි කියන. පළවෙනි අවස්ථාවේ නම් අපි ගත්තේ 70 උතුරින් 75ක්. ඒක තමයි හරි අවස්ථාව. දෙවෙනි අවස්ථාව දැන් ඒ කියන්නේ දැන් හද 75ක් ආවේ උඩින් යන. යටින් යන වෙලාවෙන් දකුණින් 15ක් කියලා. දැන් වෘත්තයක් ගන්න ලේසිනේ අපිට මේ විදිහට දාගත්ත පස්සේ. මෙයා මෙතෙන්ට ගත්තා. xz සමානයි xy ධන yz. බලන්න yz වෘත්තයේ අරේ වෙන්නේ මෙයා. එයා තමයි ලොකු. w ට වඩා මෙයා ලොකුයි මූල 5. දැන් මෙතන 4 ආපු ගමන් මෙයා w ට සමානයි. 4 5 කියන්නේ 5 4ට වඩා වැඩිනේ. ඒ කියන්නේ මේ පදේ වැඩි මෙයාට. තේරුණාද? කැලේ ගහලා බලන්න මූල 5 බෙදීම දෙක. එකට වඩා වැඩිය ගන්නේ. එතකොට මේ අපි රවුමක් ගහුවොත් හරි xy කියන එක නේ ඇතුලේ තියෙන්නේ w මේ ඉන්න කේන්ද්‍රය හරිද දැන් xz කියන එක මේ ඉන්න xz නේ අවස්ථා දෙකක් තියෙනවා හරි විදිය නෙමෙයි ආන්නේ මේ හරි විදිය අපි ගාන කලින් හදපු විදිය එතකොට එයා උතුරින් 75ක් x ඉන්නේ මෙතන උතුරින් 75 ඔන්න ඔහොම 75 z එතකොට xz xy තර yz දෙන්න ඕනේ මේකනේ. අන්න මෙයා තමයි ගැමා කියලා. ඔතන ගැමා සුළු කෝණයක් නේ. 30ට වඩා අඩුයි සුළු කෝණයක්. කොහොම සුළු කෝණයක්. මෙතන 30ට වඩා අඩුයි කියලා ගන්න පුළුවන්. හැබැයි බලන්න අනිත් අවස්ථාව. xz කියන එක කෙනා. දකුණින් x වලින් පටන් ගන්න ඕනේ. හැබැයි දකුණින් 15ක්. පල්ලෙහායින් 15ක් යනවා. මේ වගේ තැනකට යනවා මේක. මේ කොනේ 15ක් එන්න අඳින්න බෑ x වලින් පටන් ගන්න ඕන මේ කොනේ 15ක. මෙහෙන් අතර වෙන්නේ වෘත්තයෙන් අරෙන් අතර වෙන්නේ. මම ගන්නවා xz ඩෑෂ් කියලා යා. ඒතර yz කොහටද බලන්න යන්නේ? xy මේ තියෙන xz. ඒතර yz යන්නේ මෙතන. දැන් කලින් yz ගියේ මෙහාට. අන්න ගැම. මුල් අවස්ථාවේ ගැම. දෙවෙනි දැන් අර යටින් යන වෙලාවේ. ඒ කියන්නේ කාර්යයට සාපේක්ෂව ඒ දිශාව දකුණින් 15ක් වෙන වෙලාව. ඒ කියන්නේ xz ගේ දිශාව දකුණින් 15ක් වෙන වෙලාව ගැමා කියන්නේ කවුද? මෙන්න මේ බලන්න ඕක. 90ටත් වඩා වැඩි මහා කෝණයක් වෙනවා. තේරුණාද? අර වෘත්තය ඇඳලා අර කෙලින්ම අදින්න ගියොත් ඒක හරියට ගන්නවා. බැරි නෑ පුළුවන්. දැන් මේක මට ලේසි කියලා හිතුණා මෙහෙම. ඒ කියන්නේ මේ අවස්ථා දෙකම රවම ඇතුළට ගන්න නැහැ. හොඳට තේරුම් ගන්න මේක. xy කියන්නේ ඥානෙ. එයා කොහොමවත් වෙනස් වෙන්නේ නැහැ. අවස්ථාව ඕන අවස්ථාවට එකයි නේ. හරිද? හැබැයි අර අපි දන්නවා කෙටිම දුර k බෙදීම මූල දෙකක්. කෙටිම දුර k බෙදීම මූල දෙකක් වෙන්න අවස්ථා දෙකක්. හරිද? ඒ අවස්ථා දෙක තමයි මේ පළවෙනි එක, මේ දෙවෙනි එක. අපි අර මෙහෙම ඇන්දේ k දුරක් ලොරිය මෙතන තියෙනවා, කාර්යය මෙතන තියෙනවා. හරිද? කෙටිම දුර k බෙදීම දෙකක් වෙන්න නම් k බෙදීම මූල දෙකක් වෙන්න එක්ක මෙහෙම උඩින් යන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම යටින් යන්නත් පුළුවන්. කෙටිම දුර මේ වෙලාවේ මේකත් k බෙදීම මූල දෙකයි. මෙතෙන්ට sorry. මෙතනත් කෙටිම දුර k බෙදීම මූල දෙකයි. මෙතනත් කෙටිම දුර k බෙදීම මූල දෙකයි. ඒ කියන්නේ මෙහා k වෙද්දි මෙයාත් 45යි. මෙයාත් 45යි. මේ දෙන්නම k බෙදීම මූල දෙක වෙනවා. එතකොට මේ තියෙන්නේ පළවෙනි අවස්ථාව. එක මේ අවස්ථාව. එක මෙන්න මේ උඩ ත්‍රිකෝණ. මේ තියෙන්නේ මේ පළවෙනි අවස්ථාවේ එයාට අදාළව කාර්යයට සාපේක්ෂ ප්‍රවේගයේ දිශාව එයාට අදාළ ප්‍රවේගයේ ත්‍රිකෝණ. අන්න බලන්න ගැමා කියන එක ලස්සන පොඩි එකක් තමයි. හරිද?
මේ තියෙන දෙක අවස්ථාව. මෙන්න මෙයා දෙක. ඒතර මෙයාගේ ප්‍රවේගය තමයි මෙතන අපි මෙයා තමයි 75ක් කියලා ගත්තේ. උතුරින් 75. මෙයා තමයි දකුණින් 15ක් කියලා. දකුණින් 15. දෙක දකුණ. ගෙවුම් ගන්න පුළුවන්. බලන්න. දකුණින් 15. මේක උතුරින් 75 පළවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාව දකුණින් 15. උතුරින් ගන්නත් ඇගේ 165. ඔව් කොහොමද? එහෙම ගන්නත් උතුරින් ගන්නත්. එහෙම ගන්නේ කරදරයනේ මම ඉතින් දකුණින් ගත්තා. දකුණින් 15 කියලා ගන්න එක ඕන උතුරින් කියලා ගන්නත් ඇයි? මෙයාත් ඕන මට දකුණේ 105ක් කියලා ගන්නත් ඇයි? මේ වගේ තමයි. දෙපැත්තෙන් තමයි ලේසි පැත්තෙන් ගන්න. එතකොට මේ තියෙන දෙවෙනි අවස්ථාව යාට දාලා දිශාව මේ තියෙන. යාට දාලා ත්‍රිකෝණය තමයි මේ ඇඳින්නේ. මේ විදිහට තමයි ඇඳින්නේ අපර. ඒතර ගැමා කියන්නේ YZ ගේ දිශාවනේ උතුරින් තමයි අනිවාර්යෙන් බලන්න ඕනේ. ගානේ බලන්න ගාන දිහා බලන්න. ගානේ දීලා තියෙන උතුරින් ගැමා. බලන්න. අනිවාර්යෙන් ගානේ දෙන්නේ උතුරින් ගැමා. උතුරින් නැගෙනහිරට ගැමා 5 බෙදීම 6ට වඩා අඩුයි. අපි YZ ගේ දිශාව YZ කියන්නේ YZ කියලා අරන් තින්නේ පළවෙනි අවස්ථාවට. අදාළ YZ ඩෑෂ් කියලා අරන් තින්නේ දෙවෙනි අවස්ථාවට. උතුරින් තමයි බලන්න ඕනේ. උතුරින් YZ පළවෙනි අවස්ථාව බලන්න ඕනේ. ගැමා කියන එක මෙන්න මෙච්චර. බලන්න දෙවෙනි අවස්ථාව. පළවෙනි අවස්ථාවේ උතුරින් ගැමා මෙච්චර. ඒක 30ට වඩා අඩු වෙන්න පුළුවන්. හැබැයි දෙවෙනි අවස්ථාවේ බලන්න උතුරින් ගැමා කියන මේ බලන්න. මෙහෙන්න කරකිනවා YZ ඩෑෂ් ගේ දිශාව YZ ඩෑෂ් ගේ දිශාව ගැමා වෙන්නේ මෙන්න මේ සම්පූර්ණ කෝණය. ඒ කියන්නේ මෙන්න මෙහිම කෝණය. ඕක තමයි ගැමා වෙන්නේ මේ වෙලාවේ. අන්න ඒ කියන්නේ යටින් යන්න බෑ මේ ගැමා. ඒතකොට 30ට වඩා අඩුයි නේ. මේ 90ට අතර වැඩි මහා කෝණයක් ගැමායි. දෙවෙනි අවස්ථාව Z මේ වෘත්තයක් හදලා ලස්සනට ගන්න නැහැ. අවස්ථාව දෙකම ගන්න. ඒ කලිනුත් මම මේ විදිහට තමයි එකට තමයි හදන්නේ. කියන්නේ එකම රූපය ඇඳලා හදන්න කියලා ඔයාලට අපහැදිලි වගේ හින්දා මම අවස්ථා දෙකකට කඩලා ගත්තා. හරිද? ඒ කියන්නේ මේ එකම රූපයෙන් දැන් යනවා නම් කෙලිම ප්‍රතික්ෂේප කරන්නත් ලේසියි. ගහපු ගමන් රූපේ පේනවා මේ ගැමා කියන එක 70ට වඩා මෙතන 90ට අතර වැඩි. අපිට දීලා තියෙන ගැමා කියන එක 30ට වඩා අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ අන්න පළවෙනි අවස්ථාව තමයි ගැලපෙන්නේ. තේරුණාද? ඒ කියන්නේ එකම රූපය ඇඳගෙන වෙන සාපේක්ෂ මූල ධර්මයක් එකම වෙලාවෙ එහෙම දාගන්න. අර අපි වෘත්ත ගහනකොට අඳින්නේ. වෘත්ත ගහන අඳිද්දි කොහොම දාගන්නව නේද? කට්ටිය මන්දල් තියනවා නේද මේ අවස්ථා දෙකම එකට අරගෙන. අන්න ඒ වැඩි තමයි මම මෙතන කළේ. ඒතකොට වෘත්තයක් දාලා මට මේ ත්‍රිකෝණ දෙකම මේක තුල ඇඳගන්න. දැන් මේ කියන්නේ පළවෙනි අවස්ථාව හරිය කියලා පේන්න නම් මෙයාත් අපි ඇඳගන්න බෑනේ. නැත්නම් කට්ටිය අහන බලන්න අයින් කොහොමද හරියටම කියන්නේ මෙතන ගැම්මා 30ට වඩා අඩුයි. අපි දන්නවා අනිත් අවස්ථාව වර්ධිනවා කියලා. අනිත් අවස්ථාවේ 90ට අතර වැඩි. ඒතකොට කොහොමත් ඒක නෙවෙයි. එහෙනම් කෙලින්ම ප්‍රතික්ෂේප කරන්න පුළුවන් යටින් යන අවස්ථාව. මේක නෙවෙයි. යටින් යන්නේ. මේක වැරදි. මේක තමයි හරිය. තේරුණාද? අපි උත්තරේ අරගත්තා මම මෙතන පෙන්නුවේ අර යටින් යන අවස්ථාවේ මේ යටින් යන අවස්ථාවේ ඉන්නේ නැත්තේ කියලා තමයි මම මෙතන පෙන්නුවේ. හරිනේ.